ස්වාමිනී දේමය ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමිනී මේ අපගේ කාරණාවක් නෙමෙයි. ස්වාමිනී මේ විශ්ව පාලනය කරන්නට ආ වූ එල්ලෙලොහිම් දෙවියන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර කරන්න යනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී මුළු නමස්කාර කාලය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමිනී ඔබ නමස්කාර කරන්න ආ වූ සෑම මිනිසෙකුගේ තොල් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී නමස්කාර කාලය මෙහෙවන්නා වූ ඔබ වහන්සේගේ දාසය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමිනී අහුතුලින් නික්මෙන්නා වූ වචනවල ස්වාමින් වහන්සේ ජීවනය අතුලත් වෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. පියාණනී ගායනා කණ්ඩායම ස්වාමිනී වාදනය කරන්නා වූ සෑම කෙනෙක් ඔබ වහන්සේගේ හස්තයට අපි එක්සිත්ව යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔවුන්ගේ හැකියාව නෙමෙයි ස්වාමිනී ඔබ වහන්සේගේ ආලේපේ නිදාස් වෙන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔවුන් ගායනා කරන්නා විටදී ස්වාමිනී මේ ස්ථානයේ ඉන්නා වූ යම් මිනිසෙට ස්වාමිනී යම් ශාරීරික අපහසුතාවයක් ඇද්ද ස්වාමිනී යම් මානසිකව ස්වාමින් වහන්සේ රෝගී තත්වයක් ඇද්ද ස්වාමිනී ඒ සියල්ලට ඔබ වහන්සේ ස්වාමිනී ඔබගේ নমස්කාරය කරන කොටගෙන ස්වාමිනී සියලු විලංගු යේසුස් වහන්සේගේ නාමෙන් මේ සන්ධ්‍යාව අපි ඉවත් කරනවා ස්වාමින් වහන්සේ. හලෙලූයා හලෙලූයා. අපි ඒ වගේම යාඥා කරමු මේ ස්ථානට යම් කෙනෙක් යම් ප්‍රශ්නයකින් යම් ගැටලුවකින් ඇවිල්ලා ඇද්ද උන්වහන්සේගේ කුරුසියේ පූජා වීම කරන කොටගෙන මේ සන්ධ්‍යාවේ ඔයාටත් මටත් මිදීම තිබෙනවා. ඔයාටත් මටත් ශාපෙට පාපෙට රෝගෙට උන්වහන්සේ සුවය දීලා ඉවරයි. ඒ දුන්නා වූ සුවය අපිට ලබා ගන්න පිණිස අපි එක විනාඩියක් යාඥා කරමු. මේ ස්ථානයේ වාගේ සහෝදරය සහෝදරිය ඉන්නව වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය යම් ප්‍රශ්නකින් ගැටලුවකින් ඉන්නව වෙන්න පුළුවන්. අපේ එක්සිට් කරන්නා වූ යාඥාව කරන කොටගෙන ඒ ජීවිතවල තිබෙනා වූ සෑම විලංගුවක් මේ සන්ධ්‍යාවේ උන්වහන්සේ කඩන්න යනවා. අපි එක මොහොතක අපි එක්සිට් වෙලා යාඥා කරමු. මේ ස්ථානයේ ඉන්නා වූ සෑම පුද්ගලයෙක්ම අවශ්‍ය කරන උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුග්‍රහය නිදහස් කරලා ස්වාමිනී ඔබගේ ආලේපය, ඔබගේ අනුග්‍රහය, ඔබගේ බලය ස්වාමිනී ඔබ වහන්සේ ලබා දෙන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ආමේන් හලෙලූයා. අපි ඒ වගේම යාඥා කරමු අද දවසේ උන්වහන්සේගේ වචනය බෙදා ගන්න යන්නා වූ උන්වහන්සේගේ දාසයව බාර කළ යාඥා කරමු. ජීවනයේ වචනය, සුවේ ආත්මේ නිදහස් වෙන වචනය උන්වහන්සේ මේ වෙලාවේ නිදහස් කරලා උන්වහන්සේගේ දාසයාගේ තොල් උන්වහන්සේ ආලේප කරලා වචනය කරන කොටගෙන මිනිසයන්ගේ පාප අත්හැරලා නැවත උන්වහන්සේ කෙරෙහි හැරියෙන්නත් ඔවුන්ගේ රෝග ඔවුන්ගේ ප්‍රශ්න උන්වහන්සේගේ වචනය කරන කොටගෙන නිදහස් වෙන්න කියලා අපි එක විනාඩියක් අපි එක්සිට් වෙලා උන්වහන්සේ ඉල්ලලා අපි ආඥා කරමු. ජීවමාන ධර්මිෂ්ඨ පියාණනි ඔබගේ නාමයට අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී පෞඛාර අන්ධකාරේ ඉන්නා වූ ස්වාමිනී මනුෂ්‍යන්ව ස්වාමිනී මඩිනා ලද්දවුන් නිදහස් කරන පිණිස ස්වාමිනී අන්ධකාරේ විලංගු වල හිර වෙලා ඉන්නා වූ පාපිකාරී ස්වාමිනී මනුෂ්‍යයන්ගේ ජීවිත ස්වාමිනී ඔබ වහන්සේට හැරෙන පිණිස ස්වාමිනී ඔබගේ ජීවනදායක වචනය මේ සන්ධ්‍යාවේ නිදහස් කරන්න කියලා යාඥා කරනවා ස්වාමිනී. ඔබගේ වචනය ගෙනෙන්නා ඔබගේ දාසය ඔබගේ දෑතට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී ස්වර්ග විවර කරලා ස්වාමිනී ජීවනදායක මන්නා අද දවසේ ඔබ වහන්සේ මේ ඉන්නා වූ සෑම කෙනෙක්ට වගේම ස්වාමිනී සමාජ මාධ්‍ය හරහා ස්වාමිනී සම්බන්ධ වෙන්නා වූ සෑම දරුවෙක්ගම හදවත් ඔබ වහන්සේ ස්පර්ශ කරන පිණිස ඔබගේ ආලේපය නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ආමේන් හලෙලූයා. අපි ඒ වගේම යාඥා කරමු අපි මේ සේවය කරන්නා වූ දේශය ශ්‍රී ලංකා දේශයේ වගේම විශේෂයෙන් මොරටුව පළාත අපි බාර කරමු. මේ හැම ගමකම ඉන්නා වූ ස්වාමින් වහන්සේ වඳුරන්නේ නැති හැම කෙනෙක්ටම උන්වහන්සේගේ සුභාරංචිය මේ ස්ථානයේ නික්මෙන්න අවශ්‍යයි. මේ දේශය යම් කෙනෙක් රෝගීව දුක් විඳිනවද, යම් ප්‍රශ්නකින් යම් ගැටලුවකින් දුක් විඳිනවද, අපේ පාද උන්වහන්සේ ස්ථානවලට ගෙනියලා ඒ කන් වලට ජීවනදායක වචනය අසන පිණිස ඔයාගේ මගේ තොල් උන්වහන්සේ ස්පර්ශ කරන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. මේ මොරටුව ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ යම් ඔබ වහන්සේ වඳුරන්නේ නැති ස්වාමිනී පාපේ ශාපේ වෙලිලා ඉන්නා වූ ස්වාමිනී අන්ධකාරයේ මිනිස්සෝ ඇද්ද ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවනදායක ගැලවීමේ සුභාරංචිය ස්වාමිනී ස්වර්ග රාජ්‍ය හිමි කරගන්නා වූ ඒ සුභාරංචිය ස්වාමිනී ඔවුන් වෙතට ගෙන යන පිණිස ඔබ වහන්සේ අපගේ පාද ස්වාමිනී හසුරවන්න කියලා අපි ආඥා කරනවා ස්වාමින් වහන්සේ. ආමේන් හලෙලූයා. අපි ඒ වගේම බාර කළ යාඥා කරමු පටන් ගැනීම සිට අවසානයේ දක්වා උන්වහන්සේගේ එකම අනුග්‍රහයක් ඇතුව එකම ආලේපයක් ඇතුව මේ දේහ මේ මුළුල්ලේ උන්වහන්සේ පමණක් රජවන පිණිස උන්වහන්සේ පමණක් ගෞරවයට පත්වන පිණිස ආරම්භයේ පටන් අවසානයේ දක්වා උන්වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක කරන්න කියලා අපි එක විනාඩියක් උන්වහන්සේට යාඥා කරමු. ජීවමාන ධර්මිෂ්ඨ පියාණනි ඔබගේ දෑතට යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ අල්ෆා සහ ඔමේගා
ස්වාමිනී මේ ලෝකේ පටන් ගැනීමත් අවසානයත් ඔබ වහන්සේ ස්වාමිනී සෑම දේවමයක් මුල වගේම අවසානය වෙනකම් සුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ආලේපය ඔබගේ ස්වාමිනී මැදිහත්කාරකම ස්වාමිනී ඔබගේ පංගුකාරීත්වය ස්වාමින් වහන්සේ මේ සන්ධ්‍යාවේ මේ ස්ථානයේ ඉන්නා වූ සෑම පුද්ගලයෙම හදවත් වෙනස් කරලා ස්වාමිනී සෑම ස්වාමිනී විලංගු ඉවත් කරලා සුද්ධාත්මයන් වහන්සේ යහපත් නමස්කාර කාලයක් ඔසවන පිණිස යහපත් දේව වචනයක් අසන පිණිස මේ ඉන්නා වූ සෑම කෙනෙක්ගේම හදවත් ඔබ වහන්සේ පිළියෙල කරන්න ස්වාමිනී සනසිලිකාර ආත්මයන් වහන්සේ මේ වෙලාවේ මිනිස්සුන්ට සනසිල්ලක් නැත්තම් සමාදානයක් නැත්තම් ඔබගේ දේවමය කරන කොටගෙන নমස්කාරය කරන කොටගෙන ඔබගේ වචනය කරන කොටගෙන ස්වාමිනී සියලු හදවත් ඔබ වහන්සේ සම්පූර්ණ කරන්න කියලා යාඥා කරනවා මන්ද ස්වාමිනී নমස්කාර මෙහෙවන්නා ඔබ වහන්සේගේ 16ද ඔබගේ වචනය ගෙනන්නා ඔබගේ 16ද ඉන්නා වූ සෑම කෙනෙක්ද ගායනා කණ්ඩායමද වාදනය කරන්නා වූ සෑම කෙනෙක්දම කුඩා දොරකඩම් ස්වාමිනී වැඩිමහල්ලා දක්වා ඔබගේ දෑතර යටත් කර බාර කරනවා නාසර යේසුස් වහන්සේගේ උතුම් වූ අනර්ග වූ නාමෙන් ආමෙන් හොඳයි මම ආරාධනා කරන ලලිත් සහෝදරයාට උන්වහන්සේ নমස්කාර කාලය මෙහෙවන පිණිස හොඳයි මේ සවස් සර්වේ අපි ඇවිල්ලා ළඟා වෙලා තින්නේ ජීවමාන දෙවියන් වහන්සේට ඔබ කවුරු වුණත් මිනිස්යන්ගේ තරාතිරම් නොබලන දෙවියන් වහන්සේ අභිමුඛයට ඇවිල්ලා තිබෙන ඔබ අන්තර්ජාල වෙන්න පුළුවන් යම් කෙනෙක් රෝග ප්‍රශ්න තිබෙනවා නම් කරදර තිබෙනවා නම් බන්ධන වල හිර වෙලා ඉන්න නම් ඔබට එක දෙයයි තියෙන්නේ උන්වහන්සේගේ වචනේ ජීවමානයි බලවන්තයි කොයිම දෙමොත් කොට තියුණුයි ඇට මිදුළු කාවද සිතේ හදා සෝසික විමසා බලනවා ඔබගේ පාපය මන්ද දේ වචනේ යෝහන් පොතේ කියලා තියෙනවා අපේ පාපය කියාදී අත්තරිනම් අපේ පව් කමා කරන්නත් පවිත්‍ර කරනත් උන්වහන්සේ ධර්මිෂ්ඨ විශ්වාසී ඉන්නවා පව් නැතයි කියනවා මිනිස්සු බොරුකාරයෝ උන්වහන්සේ වචනේද මේ පොළවේ නැහැ කියලා එහෙනම් ඔබ මම මේ පොළවේ ජීවමාන වූ දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු තමයි අම්මේ තාත්තේ සහෝදර සහෝදරිනි අපේ පාපය කියා අත්තරිනකොට තමයි උන්වහන්සේ අපව උන්වහන්සේ පිළිගන්නේ මන්ද එදා ස්වකීය ඒක ජාතක පුත්‍රයා දෙනතනම් ලෝකයාට ප්‍රේම කළා එසේ කලේ විනාශ නොවි සදාකල් ජීවනය ලබන්නයි ඒ ජීවනයේ වෙන නාමයක් තුල නැහැ වෙන ආගමක් තුල නැහැ වෙන කතුවරෙක් තුල නැහැ කිසිම නිර්මාණ කෙනෙක් තුල නැහැ ඒ මෞංකාර මේ පොළවට ඒක ජාතක පුත්‍රයා දුන්නා ඒ පූජාවේ කිවිසුම පමණයි එහෙනම් අපි උන්වහන්සේ පාඹුට යන්න ප්‍රථමයෙන් ඔබ මොන තරාතිරම් තිබුණත් මොන අධර්මිකකම් දුනත් මොන පාපෙ ගිටියත් එක දෙයක් කියන්න ස්වාමිනී මට අනුකම්පා කරන්න මට කමා වෙලා මම ඔබ වහන්සේ මගේ පව් දෙසා මරුණු බව මම අදහනවා මම මගේ පව් වලට කමා වෙන්න කියලා මම ඉල්ලනවා මට ඔබගේ පූජාවේ ලේඛනට මට සමා වෙලා ඔබගේ ලේවලින් මම පවිත්‍ර කරන මේ සවස් සරුවේ මං ඔබ වෙත එන්නේ සැනසීම ලබන්න මට මේ ප්‍රශ්නේ තිබෙනවා මේකෙන් දහස් කරන්න ඔබ ජීවමාන දෙවියන් වහන්සේ බව මම සිතින් අදහගෙන මගේ ගැලුම්කාරය බව මුකෙන් ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් එච්චරයි ඔබ කියන්න තියෙන්නේ ඔබ කටාරින්න ඔබ බලන්න මේ උන්වහන්සේ ජීවමානව අද විශ්වාස කරන්න යනවා මේ මොහොතේ ඉඳන් උන්වහන්සේ වෙත ළඟා වෙන්න ඔබගේ සිත කල්පනා යෝජනා වලින් ඉවත් වෙලා දෙවියන් වහන්සේගේ අභිමුඛ ළඟා වෙන්න සුද්ධකමේ අලංකාරයෙන් උන්වහන්සේ මණ්ඩපයට පැමිණෙන්න උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය මේ මොහොතේ නිදහස් කරන බව අපි දන්නවා මන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ආත්මය අප කරේ තබලා දිනේ දිල්ලුදුන්ට සුභාර්තිය දේශනා කරන නිසා මඩ නාලා දුන් නිදහස් කරන නිසා ඒ නිසා ස්තුති කරන්න ආදරේ යේසුනි ඔබට ස්තුති මම ඔබගේ පාඹුට ආවා මගේ ජීවිතේ මගේ අධර්මිෂ්ඨකම මගේ අයිතුකම මට හිර වෙලා තියෙනවා මට මේ කොඩි වෙන වලින් නිදහස් වෙන්න බෑ මට මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න බෑ ඔබ කවුරුණත් කියන්න අනේ ස්වාමිනී මට අනුකම්පා කරලා ඔබගේ පූජාවේ ලේවලින් මාව පවිත්‍ර කරලා මම ඔබ වහන්සේව හරියාකාර අඳුර ගන්න පිට දැන් ඔබගේ පාඹුල මේ ගායනාව ගීතිකා සුද්ධාත්මයනි උදව් කරන්න මොකට කතා කරන්න මුගේ කටවඩ විරුද්ධ පැදුම් ආත්මනිද පැදුම් යේසු නාමයෙන් නිදහස් කරන අතර ඔබ ස්වර්ග නිදහස් කරන බව මම අදහනවා හලෙලූයා ආමේන් හලෙලූයා 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 අපි ගායනා කරන්න යමු කල්වරියේ කුරුසේ හිමි සිරුර තිබුණේ මා පව් නිසා එනගසාලා ඔබේ පව් නිසා එනගසාලා
හාලෙලූයා. ඔබ මුළු හදවතින් සමන් දෙන්න අර්ථයක් ඇතුළු මේ ගීතිකා ගායනා කරන ඔබ ස්පර්ශ කරන උන්වහන්සේ විනිවිද වෙන ආලේපය ඔබගේව ස්පර්ශ වෙනවා. ජීවමානව උන්වහන්සේව දකින්න පුළුවන්. හාලෙලූයා. 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 ආමේන්. බලා ඉන්නවා. හලෙලූයා. සුදී ස්වාමිනේ ඔබට ගෞරව වේවා. ඔබගේ නාමයට මහිම වේවා. ඔබට සුදී. හලෙලූයා. ඔබට සුදී. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ සුදි කරන්න. මුළු හදවතින් සුදි කරන්න. අද දවසෙත් උන්වහන්සේ ජීවමානව බලාගින්නවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රය නුඹ මාගේ ඔබ කිව්වා. එහෙනම් ස්වාමිනේ අදත් හැම මිනිස්සෙකුටම ඔබ කතා කරන්න ඔවුන්ගේ හදවතට ස්පර්ශ කරන්න. හලෙලූයා. හලෙලූයා. ආමේන්. 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 හලෙලූයා. සුදී. ආමේන්. 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 මොනතරම් ප්‍රේමයක්ද මා පව් කළා. ඇත්තම මම වගේ පව්කාරයෙකුට ප්‍රේම කළා කියලා අද මෙතන ඉන්න එකත්
මට හරි පුදුමයි. ඇයි? එයා කොතරම් සෙනෙහවන්තද? මම පව් කළා මාවුස කුරුසිය ඇන ගහලා මං ඉන්න ඕන තැන උන්වහන්සේ පූජා වෙලා එතන අරගෙන මාව නිදොස් කර නිදහස් කරා. මොන ප්‍රේමයක්ද? මොන ප්‍රේමයක්ද? ඒ නිසා ඔබ මේ ගීතිකාවල් ඇදහිල්ලෙන් අර්ථකතු ගායනා කරන මා පව් කළා. ඒ වගේ ඔබත් කියන්න මා පව් කළා. ඔබ මා උදෙසා ලේ වගුරා. ඔබගේ දරුවෙක් කළා. මේ ලෝකේ කිසිම පූජාවකට කිසිම මිලයකට ගන්න බෑ. ඒ දරුකම, ඒ නාගරිකත්වය ස්වර්ග දක්වාගෙන යන්න උන්වහන්සේගේ ඒ දරුකම ඔබට මට ප්‍රදානය කරන මේ මොහොතේ බලා ඉන්නවා. ඔබ කැමති නම් ඔබ විශ්වාස කරනවා අදත් එලෙසමයි ඔබ මේ ගීතිකාවට සමන් දෙන්න. ආමේන් ආමේන්. හalleluya hallelujah. ස්වාමීනි සියලු ගෞරවයට. hallelujah hallelujah
තාත්තා මගේ සහෝදර සහෝදරිනි එක දෙයයි ඔබ අදහන්න ඕන. ඔබ අදහන්න ඕන. ඇදහෙන්න තමයි දේ වචනේ විශ්වාස කිරීමෙන් තමයි අද ඔබ ජය ලබන්නේ. මොකද වචනෙට බලය තිබෙනවා. වියගස් කරන්න. යහන රැගෙන යන්න කිව්වා. යහන රැගෙන ගියා. කිව්වේ නෑ වෙන දෙයක්. ස්වාමීනි මේ කොහොමද කරන්නේ? නෑ ප්‍රේමවන්ත දරුවනි. උන්වහන්සේගේ වචනය ඒ තරම් බලවන්තයි. ඒ වචනේ විශ්වාස කරන්න. ඔබ අදහන්න කිසි කලක ලැජ්ජාවට පත් කරන්නේ නෑ. මේ අවසරුවේ ඔබ මොන තරාතිරම් තිබුණත් මේක දොස්තර කියන්නේ නැති මේක සුව කරන්න බෑ. ඔබගේ ඉවරයි ජීවිතය කියලා. ඒ වගේ මේ ස්ථානයේ පුදුම හාස්කම් අපි දැන් කරලා තියෙනවා. ඇයි ඒ දෙවියන් වහන්සේ සර්ව ඵලධාරී සර්ව පරාක්‍රමු සර්ව වාසී ඒකම නාමයයි. ඒ නාමය ජීවමානයි. හලෙලූයා. රිපෝ රිපෝ රිපෝනමා රිපෝනිවි රිකණබල රිබෝ. හලෙලූයා. සුති මොන ප්‍රේමයක්ද මොන කරුණාවක්ද මිල කළ ගන්න පුළුවන්ද? පූජාවලට බැරි වුණ දේ එදා අපි ගියා ඒ වගේ පූජාවල අරගෙන. නමුත් වැල්ලට යන්න එපා කිව්වා. රන් මාළු කන්න එපා කිව්වා. යම්කිසි මාස් වර්ග කන්න එපා කිව්වා. එදා මටත් ඒ වගේ තැනක හිටියේ දිනියෙන්. අන්තිම අසරණ වුණා. සේසද නැති වුණා. බලාපොරොත්තු නැති වුණා. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය දැක්කේ එදා. එදා ඒ දැකපු ප්‍රේමය නිසා අද මේ වේදිකාවේ මම උන්වහන්සේගේ මහිමේ දකින්නවා. හලෙලූයා. ඔබටත් එලෙසයි. හලෙලූයා. මල් දුන්නා, කැවිලි දුන්නා, පත්තු කරපු පහන් බාර ඔප්පු කරා. නමුත් කිසිම දෙයකට මට ගැලවීම දෙන්න බැරි වුණා. අද මගේ නාගරිකත්වයේ ස්වර්ග බව මම දන්නවා. ඇයි? උන්වහන්සේ ජල මැද ගියත් මා සමග ඉන්නවා. ඒ වගේ තමයි අදත් ඔබ සමග ඉන්නවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා මේක ඇදහිල්ලෙන් ගායනා කරමු. එදා මල් අරන් ගියා. ඊටි පාන් අරන් ගියා. ඒ මැටි රූපිකාවට අදෝන දුන්නා. කිසි දෙයක් වුණේ නැහැ. කිව්වේ මොකද? කිලි අහුවෙලා. තව පූජාවක් ඕන. නමුත් ප්‍රේමවන්ත දරුවනේ අද දවසේ ඔබ කවුරු වුණත් එක දෙයයි. ඔබ විශ්වාස කරලා අර්ථයක් ඇතුව අද උදේ මෙතන ඉඳලා මේ වචනේ එනකම් ඔබ නමස්කාර ඇතුළෙන්න මල් පිටක් තබා පුදන්න බෑ. ඊටි පාන් තබා පුදන්න බෑ. ආත්මෙන්. හලෙලූයා. ආමේන්. ආමේන්. හලෙලූයා. හලෙලූයා.
පිළිගත් අරිට ආත්මයන් පිර කරන්න වචනේ අසන විට නිදාස් යේසු නාමයෙන් Holy Ghost තුදාමිනේ Hallelujah! Report! Sudagni! Hallelujah! Ribana! Report! Ribana! Sudhi! Hallelujah! Amen! Amen! එදා අපිටත් අන්ත හිටිය ඒ බැටළු බලාගත්තු ගොපලන් දාවිත් ඔහුගේ එකම දේ ඔහු වීණාව අරගෙන දෙවියන් වහන්සේ නමස්කාර කළා. ඔහු දන්න විදියට ඒ වනාන්තරේ කැලේ ඉඳගෙන ඔහු දෙවියන් වහන්සේ නමස්කාර කළා. ඒ නමස්කාරය අම්මේ තාත්තේ දෙවියන් වහන්සේ ඇසුවා. මේ මොහොතේදී ඔබ මුළු හදවතින් දැන් අපි කිව්වා ඇදහිලි නොවුද ප්‍රසන්න නැහැ. ඒ නොදැමැතුව දෙවිදු දකින්න බෑ. මේ ස්ථානයේ ඇවිල්ලා අපේ බලයක් නෙවෙයි අපේ සමර්ථකම නොවේ. ඔයා අදහනවා නම් උන්වහන්සේ වචනය කරනකොට ඒවල වචනේ වල ඔයාව සුව කරනවා නිදහස් කරනවා. එක දෙයක් මේ මොහොතේ ඔබ අවංක සිතින් දැන් මේ නමස්කාරයට ඇතුල් වෙන්න එදා දාවිත් රජ කෙනෙක් වෙන්න සාමුවෙල් කියලා ආලේප කළේ උන්වහන්සේ සිත දකින්න දෙවියන් වහන්සේ. දිව් දාසක් තිබුණා මදි කියලා ඊට පස්සුව දාවිත් රජ වුණාම උන්වහන්සේ නමස්කාර කළා. එහෙනම් අම්මේ තාත්තේ දැන් ඔබගේ හදවත ඇතුළාන්තෙම මේ නමස්කාරයට ඇතුල් වෙන්න. ඔබ ඉන්නේ අන්තර්ජාල වෙන්න පුළුවන්. ඒ ස්ථානේ දන නමන්න. දන නමලා දෙවි පියාණනි මම ඔබව නමදිමි. හාලෙලූයා. හොඳට මේ ගීතිකාවේ අර්ථය තුව ඔබ දෑත් ඔසලා ඔබ ඉන්න ස්ථානේ නමස්කාර කරන්න. ඔබගේ මොන දේ වුණත් මොන ගැටලු වුණත් මොන විලංගු වුණත් අද නිදහස් වෙනවා. හාලෙලූයා. ආමේන් ආමේන්. ආමේන්. හාලෙලූයා. හොරි බෝලා බාබා. රිබෝරි විකන බාබා. හාලෙලූයා. Hallelujah. That's the song. Hallelujah. What's the one of that?
පසසිවා නමස්කාර කළා. සියලු සතුරා පරාජය කරන්න ඵලය නිදහස් කළා. හලෙලූයා හලෙලූයා ත්‍රිපොනම සුදි හලෙලූයා 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 ඔබට මහිම වේවා. ඔබට ප්‍රසන්න වේවා. ඔබට ගෞරව වේවා. ඔබගේ නාමයට මහිම වේවා. ඔබ හලෙලූයා 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 ආමේන් 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 ඔබ නිශ්චල විඳලා කටයල අද්දක උසල කියන්න දෙවි පියාණනි මම ඔබ නමදිමි. දෙවි පියාණනි මම ඔබ ඔබගේ අත්පොලසනාදය දෙන්න යේසු ජීවමානයි. අදත් සැරි සලනවා ස්පර්ශ කරනවා වියගෑ මැදු නිදහස් කරනවා. ඔබ කවුරුණත් අන්තර්ජාලයේ අද දවසේ ඔබට මේ වචනය කරනකොටන පුදුම දේ වෙනවා. හලෙලූයා ආමේන් හලෙලූයා හලෙලූයා. හොඳයි මදුස් පාස් ඇවිල්ලා මේ යාඥාව හොඳයි අපි සෑම කෙනෙක් පහසුවෙන් වාඩි වෙමු. මේ සන්ධ්‍යාවේ ඔබ සෑම කෙනෙක්ව දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් නැවතත් ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ පිළිගන්නවා. ඔබ පැමිණ සිටින සෑම දෙනත් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ඔබ සජීවී විකාශය හෝ පසුව ඔබ නරඹන යම් කෙනෙක් ඉන්නවා නම් ඔබවත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේ යහපත් මේ සන්ධ්‍යාවේ. ආමේන්. හලෙලූයා. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න යනවා. ඒ තමයි ඔබගේ ජීවිතේ යම් අවස්ථාවලදී යම් සිදුවීම් වලදී ඔබ යම් වේදනාවලට දුකට කඳුලට පත් වෙලා තිබෙනවද නැද්ද? අපි කාටවත් නැහැ කියන්න බෑ. මොකද අපි හැම කෙනෙක්ගේම ඔබගෙත් ඔබට දේශනා කරන මගේ ජීවිතේ අපි යම් අවස්ථාවල යම්
වේදනාවලට පත්වෙන අවස්ථාවන් තිබෙනවා. අපි දකිනවා හැම මිනිසෙකුගේම ජීවිතේ ඒ ආකාරයෙන් ඔවුන් විවිධ කාරණාවලදී ඔවුන් විවිධ දේවල් වලට මුහුණ දෙමින් ඔවුන්ගේ ජීවිතේ දුකට වේදනාවට පත් වෙනවා, ඔවුන් කඳුළු සලනවා නේද? විවිධාකාර දේවල් මිනිසයාගේ ජීවිතේ පැමිණෙනවා. මේ සියල්ල මැදින් අපි දෙවියන් වහන්සේ සමග ගමන් කරනවා. සමහර අය දෙවියන් වහන්සේව අඳුනන්නේ නැතුව දුකට වේදනාවට පත් වෙනවා. සමහරලාට දෙවියන් වහන්සේ අඳුනන ඔබත් මමත් සමහර අවස්ථාවල දුකට වේදනාවට පත් වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ නේද අපිට තිබෙන එකම ශක්තිය, අපිට තිබෙන එකම උපකාරය නම් සතුට නම් ඒ කඳුලේ උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ආමෙන්. ඒ දුකේදී යේසුස් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ සමග සිටිනවා. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේ අඳුනන්නේ නැති යම් කෙනෙක් එවැනි දුකකට වේදනාවකට මුහුණ දීලා තිබෙනවා නම් එවැනි අය යේසුස් වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා ස්වාමිනී මට උදව් කරන්න කියලා ඉල්ලනවා නම් ඒ අයටත් යේසුස් වහන්සේ පිහිට වෙන්න යනවා. ආමෙන්. හාලෙලූයා. ඒ නිසා එවැනි ප්‍රේමණීය දෙවි කෙනෙක් වයි අපි අදහන්නේ. නේද? උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. අපිට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. අපි දේව වචනේ හැරෙන්න යනවා දෙවෙනි කොරින්ති පොතට. දෙවෙනි කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 16 17 වෙනි පද අපි බලන්න යනවා. දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 16 17 පද දේවචනේ සමාවෙන්න 17 18 පද මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊතා මහත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරය සාදා දෙන්නේය. මක් නිසාද? පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. දේව වචනේ සඳහන් කරනවා මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක. මොහොතකට පවතිනා වූ සැහැල්ලු දුක. ඒක මොනවද කරන්නේ? මේ කොරින්තියේ සභාවේ මිනිස්යාට පාවුල්තුමා ලියනවා මොහොතකට පවතින නුඹලාගේ දුක, නුඹලාගේ වේදනාව, නුඹලාගේ කඳුල. ඒක මොකද්ද කරන්නේ? පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊතා මහත් වැඩි වශයෙන් සදාකාල තේජස් භාරය සාදා දෙන්නේය. පාවුල්තුමා පෙන්නලා දෙනවා මනුෂ්‍යයාගේ ජීවිතේ මේ මුහුණ දෙන්නා වූ මේ දුක, වේදනාව, මේ කඳුල ඒක මොහොතකට පවතිනා වූ දෙයක්. ඒක මනුෂ්‍යයාගේ ජීවිතේ මොහොතකට පවතින දෙයක්. ඒක මනුෂ්‍යයාගේ ජීවිතේ දුක, ඒ මනුෂ්‍යයාගේ ජීවිතයේ සෑම දවසකම මනුෂ්‍යයා තුල තිබිලා මනුෂ්‍යව ඒ තුලින්ම විනාශයට ගමන් කරන්න යන්නේ නැහැ කියලා පාවුල්තුමා සඳහන් කරනවා. ඒ වේදනාව කරුණකටගෙන ඔවුන්ගේ ජීවිත විනාශ වෙන්න යන්නේ නැහැ. ඒ දුක වේදනාව පවතින්නේ මොහොතකට පමණයි. ආමෙන්. නේද? විශේෂයෙන්ම කිතුණුවන් වන ඔබටත් මටත් දේව වචනේ කතා කරනවා. ඒ දුක මොහොතකට පවතින්න යන්නේ. සමහර මිනිස්සු කියන අනේ මට මොනවා වෙයිද දන්නේ නැහැ. නේද? මම කොච්චර යාඥා කරා සමහරලාට මට උත්තරයක් නැහැ. කාටවත් මගේ කඳුල පේන්නේ නැහැ. කාටවත් මගේ වේදනාව පේන්නේ නැහැ. කවුරුවත් මගේ දුක දන්නේ නැහැ සමහර අය කියනවා. නමුත් අපේ දුක දන්න යේසුස් වහන්සේ උන්වහන්සේ. ආමෙන්. නේද? මනුෂ්‍යයාගේ ජීවිතේ කොයිතරම්නම් දේවල් මනුෂ්‍යයා තුල මනුෂ්‍යෝ සිර කරගෙන ඉන්නවද? බොහෝ අය මනුෂ්‍යොත් එක්ක හොඳට hina වෙලා කතා කරාට ඔවුන්ගේ ඇතුලේ තියෙන්නේ ගින්නක්, වේදනාවක්. ඔවුන් බොහෝ දේවල් තද කරගෙන දුකින් වේදනාවෙන් ඉන්නවා. සමහරවිට මනුෂ්‍යයට කියන්න බෑ. මනුෂ්‍යයට කිව්වට වැඩක් නැහැ. මනුෂ්‍යයට ඒවට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සමහර මනුෂ්‍යෝ ඒවා තද කරගෙන ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛයට ආවහම ඒ මනුෂ්‍යයන්ට දැනෙන්න යනවා දෙවියන් වහන්සේගේ නිදහස්කම.
ආමෙන්. කවුදෝ කෙනෙක් මට ලන් වෙලා ඉන්නවා මගේ ප්‍රශ්නයට ඇහුම්කන් දෙනවා කියලායි මනුස්සයාට දැනෙන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ අභිමුඛයට ආවහම කොහෙවත් නැති මහත් වූ සමාදානයක් ඒ මනුෂ්‍යයාගේ ජීවිතයට ලැබෙන්න යනවා. ආමෙන්. එක දවසක් අපි එක නිවසකට ගිහිල්ලා යාඥා කරා. ඒ නිවස වහලෙත් පොල්ලතු වටේත් පොල්ලතු වලින් තමයි අහුරලා තිබුණේ. එක කාමරයකට සිමෙන්ති දාලා තිබුණා. කාමරේ සාලේ ඕන් නිදා ගන්න තැන එතන. ඒ ටිකට සිමෙන්ති දාලා තිබුණා. සාලේ සිමෙන්ති දාලා නැහැ. අපි ඒ වැල්ලේ ඉඳන් තමයි යාඥා කරේ. අපි ඒ ගෙදර යාඥා කරා. ඕන් ප්‍රශ්න ගොඩක හිර වෙලා හිටියා. යාඥා කරලා ඉවරුනහම ඒ ගෙදර ළමයා නේද? ඒ ගෙදර මව නෙමෙයි. ඒ ගෙදර වැඩි හිටියෝ නෙමෙයි. ඒ ගෙදර දරුවෙක් කිව්වා දැන් ලොකු සමාදානයක් සහනයක් දැනෙනවා. ආමෙන්. ඒ තරම් මිනිස්සයා සමහරලාට හිර වෙලා පීඩන වලට පත් වෙලා සිටිනවා. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය මිනිස්යාවේ හැම දෙයකින්ම නිදහස් කරන්න බලවන්තයි. ආමෙන්. ඒ නිසා දේ වචනේ කියනවා මොහොතකට පවතින ඒ සැහැල්ලු දුක මිනිස්යාගේ ජීවිතේ මොහොතකට පවතින්නේ ඒ දුක ඒ වේදනාව. ආමෙන්. යේසුස් වහන්සේ ළඟට විවිධ අය ආවා කඳුලින්. වේදනාවෙන් උන්වහන්සේ ළඟට ආවා. පොරබැදීම් වලින් උන්වහන්සේ ළඟට ආවා. ඔවුන්ගේ ජීවිතවල යේසුස් වහන්සේ ළඟට එනකන් ඔවුන් ඒ වේදනාවෙන් පොරබදිමින් සිටියා. ආමෙන්. හැබැයි යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා නැවත හැරිලා ගියේ වේදනාවෙන් නෙවෙයි. ආමෙන්. නැවත හැරිලා ගියේ ප්‍රීතියෙන්. නැවත හැරිලා ගියේ සතුටින්. ආමෙන්. නැවත හැරිලා ගියේ ඔවුන්ගේ ජීවිතේ ඒ ඔවුන් හිරිහැර විඳිමින් පීඩා විඳිමින් හිටියා වූ ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඔවුන් නැවත හැරිලා ගියා. එවැනි බොහෝ චරිත අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ අපිට හම්බෙනවා. ආමෙන්. කිසි කෙනෙක් නැවත වේදනාවෙන් හැරිලා ගියේ නැහැ. නේද? නැවත දුකින් හැරිලා ගියේ නැහැ. යේසුස් වහන්සේගේ අභිමුඛයට ආවා. ඇවිල්ලා. කඳුලින් ආපු අය ප්‍රීතියෙන් හැරිලා ගියා. ආමෙන්. හාලෙලූයා. අද බොහෝ මිනිස්සු බොහෝ තැන්වලට යනවා කඳුලින්, අමාරුවෙන්, වේදනාවෙන්. හැබැයි ඔවුන් මේ වේදනාවෙන්ම හැරිලා එනවා. උත්තරයක් නැහැ. හැබැයි අපිට සිටින්නේ එවැනි දෙවි කෙනෙක් නෙවෙයි. ආමෙන්. හේබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා අපිට සිටින්නේ අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නෙවෙයි. ආමෙන්. හාලෙලූයා. මිනිස්යාගේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නෙවෙයි. ඔබගේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නෙවෙයි. ඔබට මට සිටින්නේ දේව වචනේ සඳහන් කරනවා හේබ්‍රෙව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මක් නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව. පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්. ආමෙන්. මිනිස්යාට ඉන්නේ මිනිස්යාගේ දුක දැනෙන උත්තම පූජකයෙක්. වේදනාව දැනෙන උත්තම පූජකයෙක්. ආමෙන්. නේද? අද සමහර තැන්වල දෙවියොත් ක්‍රියා කරන්නේ නැහැ සල්ලි නැතුව. නමුත් අපේ දෙවියන් වහන්සේ මුදල් වලට ක්‍රියා කරන දෙවියන් වහන්සේ නෙවෙයි. ආමෙන්. උන්වහන්සේගේ ප්‍රේමය කරුණ කොටගෙන, උන්වහන්සේගේ දයාව කරුණ කොටගෙන, උන්වහන්සේගේ අනුකම්පාව කරුණ කොටගෙන උන්වහන්සේ ක්‍රියා කරනවා. ආමෙන්. මහලේ ස්ත්‍රිය රෝගයේ තිබුණ ඒ ස්ත්‍රිය, මහලේ රෝගයේ තිබුණ ස්ත්‍රිය අද්දැක්කේ ඒ සුවයයි. අවුරුදු ගණනක් එයාගේ සේසතම වියදම් කරා වෙදුන්ට. නමුත් සුවයක් ලැබුණේ නැහැ. හැබැයි ඇය තීරණය කරනවා එක වෙලාවක මම මෙතන කොච්චර සෙනග හිටියත් ඔවුන් මැදින් යේසුස් වහන්සේව ස්පර්ශ කරනවා. යේසුස් වහන්සේ වෙතට යනවා. ආමෙන්. උන්වහන්සේ ළඟට යනවා.
මට සුවය ලැබෙනවා කියන විශ්වාසය ඇති කරගත්තා. අවදානම් පැති ගොඩයි. නේද? හැබැයි ඒ කිසි අවදානමක් ඇය සැලකුවේ නැහැ. ආමේන්. නේද? ඒ සෙනග අතරින් යද්දි පෑගිලා මැරෙන්න තිබුණා වැටිලා. ඕනම දෙයක් සිදු වෙන්න තිබුණා නමුත් ඇය තීරණයක් ගත්තා. ආමේන්. මනුෂ්‍යයාගේ ජීවිතේ අපි දකිනවා ඔබගේ මගේ ප්‍රශ්නවලට විසඳුම ලබා ගන්න නම් ඔබත් මමත් ගන්න තීරණය ඉතාමත් වැදගත්. ආමේන්. සියයකට මුලාදෑනියා කියනවා ඔබ වහන්සේ මගේ පියස්ස යටට එන්න මම වටින මිනිසෙක් නෙවෙයි. ඔබ වහන්සේක වචන මාත්‍රයක් කියන්න මගේ දාසයා සුව වෙන්න යනවා. ආමේන්. එක වචන මාත්‍රයක් එක වචනයක් පුදුම ඇදහිල්ලක්. ආමේන්. එයාට තිබුණා එයාගේ ජීවිතේ ක්‍රියාවක්. එයා තීරණය කරනවා නෑ යේසුස් වහන්සේ එන්න ඕනේ නෑ මගේ නිවසට. මගේ පියස්ස යටට එන්න ඕනේ නෑ. එන්න තරම් වටින මිනිසෙක් නෙවෙයි මම. ආමේන්. එයා මොනවද හිතන්නේ? මේ නිකම්ම මිනිසෙක් නෙවෙයි. නේද? 100කට නායකත්වයේ දෙන මුලාදෑනියෙක්. එයාගේ යටතේ 100ක් ඉන්නවා. එක්කෙනෙකුට යන්න කිව්වොත් යනවා, එන්න කිව්වොත් එනවා, මොනවා හරි කරන්න කිව්වොත් ඒක කරනවා. ඒ තරම් බලයක් ඇති මිනිසෙක්. හැබැයි එයා තීරණය කරනවා යේසුස් වහන්සේ ඉදිරිපිට මම කිසිත් නැති නොවටින මිනිසෙක්. ආමේන්. හලෙලූයා. ඒක නේද ඔහු කියන්නේ? මගේ පියස්ස යටට එන්න තරම් ඔබ වහන්සේ එන්න තරම් මම වටින පුද්ගලයෙක් නෙවෙයි. ආමේන්. එයාගේ නොවටිනාකම එයාට තේරෙනවා. ඇයි ඒ? එයාට කොච්චර බලයක් තිබුණත් එයාගේ දාසයාට සුවය දෙන්න පුළුවන් කමක් නැහැ. එයාට කොච්චර මුදල් තිබුණත් එයාගේ සේවකයව සුව කරන්න විදිහක් නැහැ. එයා තේරුම් ගත්තා එහෙනම් මා තුල කිසිම වටිනාකමක් නෑ. මට කරන්න බැරි දේ කරන්න පුළුවන් යේසුස් වහන්සේ ඉදිරිපිට මම නිකම්ම නිකම් මිනිසෙක්. මම නිකම්ම නිකම් නොවටිනා වූ කෙනෙක්. හලෙලූයා. ආමේන්. එහෙනම් අපි උන්වහන්සේ ඉදිරිපිටට එද්දී අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි දුර්වල මිනිසයන්. ආමේන්. අපි දුර්වල මිනිසයන්. හැබැයි යේසුස් වහන්සේ මේ දුර්වල මිනිසයාට ප්‍රේම කරන තැනන් වහන්සේ. මේ නොවටින මිනිසයාට උන්වහන්සේ ප්‍රේම කරනවා. ඔකේ නැදහිල්ලෙන් යන්න නුඹේ දාසය සුවය ලබනවා. ඒ වෙලාවේ සුවය ලැබුවා. ආමෙන්. ඒ වෙලාවේ සුවය ලැබුවා. එක ස්ත්‍රියක් වේදනාවෙන් යේසුස් වහන්සේ පසුපස්සේ යනවා ස්වාමිනී මගේ දරුවව සුව කරලා දෙන්න මගේ දරුවව සුව කරලා දෙන්න. උන්වහන්සේ අපි කියනවාට තඹයකට මායින් කරේ නෑ කියලා. නේද? උන්වහන්සේ ටිකක් නොසලකා හැරියා. උන්වහන්සේ ගණන් ගත්තේ නෑ වැඩිය. අතෑරියේ නෑ. ආමේන්. යේසුස් වහන්සේ පස්සෙම ගමන් කළා. මොකද ඇය තේරුම් අරගත්තා ඇයගේ ජීවිතේ මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයි. ආමේන්. උන්වහන්සේ කියනවා දරුවන්ගේ රොටි බල්ලන්ට දෙන්නේ නැහැ. හරි දැඩි ප්‍රකාශනයක් යේසුස් වහන්සේ කරනවා. දරුවන්ගේ රොටි බල්ලන්ට දෙන්නේ නැහැ. ඔබට එහෙම කිව්වොත් මොනවා වෙයිද? නේද? අද අපිට යන්න ඕන තරම් තැන් තියෙනවා. හැබැයි ඒ තැන්වල අපිට අවශ්‍ය විසඳුම ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. යේසුස් වහන්සේ තුලට සැබෑ ලෙස ලන් වෙද්දී උන්වහන්සේ මේ මිනිස්යාගේ ජීවිතේ ස්පර්ශ කරනවා. ආමේන්. හලෙලූයා. යේසුස් වහන්සේ එහෙම ප්‍රකාශ කරද්දී ඇය කියනවා බල්ලෝ පවා දරුවන්ගෙන් වැටෙන කැබලි අහුලගෙන කනවා. ආමේන්. නේද? බල්ලෝ පවා දරුවන්ගෙන් වැටෙන කෑලි අහුලගෙන කනවා. එහෙනම් ඇය මොනවද කියන්නේ? එවැනි
ඒ දරුවන්ගෙන් වැටෙන කෑල්ලක් හරි මට දෙන්න. එවැනි ස්වල්ප දෙයක් හරි මට ඕන ඔබ වහන්සේගෙන්. ආමේන්. අතෑරියේ නෑ. එහෙම එකක් හරි මට දෙන්න. නේද? ඇයි මොනවද කියන්නේ? එහෙනම් මාව නේද? ඒ තත්වයට දාලා හරි මට දෙන්න. යේසුස් වහන්සේ කියනවා මෙවැනි ඇදහිල්ලක් ඊශ්‍රායෙල් මිනිසයන් අතරේවත් තිබුණේ නෑ. ආමේන්. යේසුස් වහන්සේ ආශිර්වාද කළා. යේසුස් වහන්සේ ඇයගේ කඳුල පිස දැම්මා. යේසුස් වහන්සේ ඇයට අත ගැසුවා. එහෙමනම් ප්‍රේමවන්තයිනි මොහොතකට අපේ ජීවිතවල පවතින දුක අපි ඒකට ඉඩ දෙන්න ඕනේද? අපිව විනාශ කරලා දාන්න. අපිව දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඈත් කරන්න අපි ඒකට ඉඩ දෙන්න ඕනේද? ඒකට ඉඩ දෙන්න ඕනේ නෑ. ආමේන්. අපිට පුළුවන් ඒක පරාජය කරලා යේසුස් වහන්සේ තුල ජයග්‍රහණය ලබන්න. මොකද අපිට ඉන්නේ අපේ දුක දැනෙන උත්තම පූජකයෙක්. ආමේන්. අපේ වේදනාව දැනෙන උත්තම පූජකයෙක්. අපිට උත්තර දෙන්න පුළුවන් උත්තම පූජකයෙක්. නේද? අපිට උපකාර කරන්න පුළුවන් කෙනෙක්. මම නිතරම කියන දෙයක් තමයි මේ වෛද්‍යවරුන්ට සීමාවක් තියෙනවා. ඒ සීමාවට ඇවිල්ලා වෛද්‍යවරයා කියනවා දැන් අපිට කරන්න පුළුවන් දේ කරා. දැන් ඉතින් ගිහිල්ලා ඕගොල්ලන්ගේ නේද? දෙවියන්ට කියන්න නැත්නම් මෙයාව ගිහිල්ලා හොඳට සතුටින් තියලා බලා ගන්න. මගේ තාත්තා රෝහලේදී නැති වුණ වෙලාවේ මගේ මල්ලි තමයි ළඟ හිටියේ. ඉතින් තාත්තා නැති වුණ වෙලාවේ ආ කෑ ගහලා අඬපුවාම වෛද්‍යවරයා ප්‍රකාශ කරා පුතා අපි ළඟ දෙවියෝ නැහැ කියලා. නේද? උන්වහන්සේ දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලූයා. නේද? එයාලට සීමාවක් තියෙනවා. එනිසා මගේ ප්‍රේමවන්තේනි අපි ඉන්නේ අසීමිත දෙවියන් වහන්සේ ඉදිරිපිටයි. හලෙලූයා. උන්වහන්සේට සීමාවක් නැහැ. උන්වහන්සේට ක්‍රියා කරන්න සීමාවක් නැහැ. උන්වහන්සේගේ ප්‍රේමයට සීමාවක් නැහැ. ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයට ලන් වෙද්දී උන්වහන්සේ අපිට උපකාර කරන දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ ඉදිරිපිට අපි සිටින්නේ. ඒ නිසා ඒ දෙවියන් වහන්සේගේ උපකාරය අපි ලබන්න යනවා. දැන් මේ නොවටිනා වූ මිනිස්යාව ස්වාමින් වහන්සේ තෝරගෙන උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය කොහොමද ලැබුණේ? ආමේන්. ඔබ ඇයි අද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නේ? ඔබට යේසුස් වහන්සේ ප්‍රේම කරපු නිසායි. ආමේන්. නේද? මිනිසයා විවිධාකාර පාපයට අසු වෙලා විවිධාකාර දේවල් වලට යොමු වෙලා මිනිසයා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා. පාපයට ගමන් කරමින් සිටියා. මේ මිනිසයාව නිදහස් කරගන්න යේසුස් වහන්සේ මොනවද කළේ? ආමේන්. පාපයේ කුලිය මරණය. පාපයට වෙන විසඳුමක් නැහැ. අද බොහෝ මිනිස්යාගේ දුකට හේතුව පාපය. ප්‍රශ්න වලට හේතුව පාපය. දෙවියන් වහන්සේව අඳුනන්නේ නැතිකම. දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතේ ඉඩ දීලා නැතිකම. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි ඒ පාපයේ කුලිය යේසුස් වහන්සේ ගෙව්වා. ආමේන්. අපි ගායනා කළා මා පව් කළා ඔබ මා උදෙසා ලේ වගුරා ඔබේ දරුවෙකු කෙරුවා. ආමේන්. අපි පව් කරවා නමුත් යේසුස් වහන්සේ අපි උදෙසා අපේ පාපේ කුලිය පාපේ දඬුවම උන්වහන්සේ කල්වරිය මත උන්වහන්සේ ගෙවමින් උන්වහන්සේ මිනිස්යාව නිදහස් කළා. හලෙලූයා. පාපේ දඬුවම යේසුස් වහන්සේ ගෙව්වා. ඒ නිසා තවත් අපි දුක්වල නැත්නම් වේදනාවල හිර වෙලා ඉන්න අවශ්‍යයක් නැහැ. යේසුස් වහන්සේ අපිව නිදහස් කරලා තිබෙනවා. හලෙලූයා. අපිව යේසුස් වහන්සේ නිදහස් කරලා තිබෙනවා. අපට ජයග්‍රහණය දීලා තිබෙනවා උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ කුරුසියේ පූජාව තුලින් උන්වහන්සේ අපිව නිදහස් කළා. මිනිස්යාව නිදහස් කළා. ආමේන්. ඔබව මාව නිදහස් කළා. පාපයේ හිටිය මිනිස්යාව නිදහස් කළා.
පාපයේ ඉන්න මනුෂ්‍යව උන්වහන්සේ නිදහස් කරන්න බලවන්තයි. උන්වහන්සේ වෙතට එද්දී උන්වහන්සේව ගැලුම්කාරයා විදියට පිළිගද්දී ඔවුන්ගේ දුක වේදනාව ඔවුන්ගේ ප්‍රශ්නය යේසුස් වහන්සේ ඉදිරිපිට තබද්දී ඒ මනුෂ්‍යව ස්වාමින් වහන්සේ නිදහස් කරනවා. ආමේන්. අපි දකිනවා ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ නිදහස් කරන මනුෂ්‍යයාට උන්වහන්සේ මහත් ආශිර්වාදයක් උන්වහන්සේ නිදහස් කරලා තිබෙනවා. ආමේන්. උන්වහන්සේ දුකේ වේදනාවේ ප්‍රශ්නවල පාපේ හිටිය මනුෂ්‍යව නිදහස් කළා. ඒ නිදහස් කරේ උන්වහන්සේම ඒ දඬුවම උන්වහන්සේ පිට අරගෙන උන්වහන්සේ දඬුවම විඳිමින් ඒ මරණය විඳිමින් ලේ වගුරුවමින් උන්වහන්සේ මනුෂ්‍යව නිදහස් කළා. ඒ නිදහස් කරපු මනුෂ්‍යයාට උන්වහන්සේ මහත් ආශිර්වාදයක් ගෙන දීලා තිබෙනවා. උන්වහන්සේව දකින්න උන්වහන්සේගේ මුහුණ දකින්න උන්වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවය පවත්වන්න උන්වහන්සේ හැකියාව දීලා තිබෙනවා. ආමේන්. ගීතාවලිය 17 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ සඳහන් කරනවා. ඔවුන් මොනවද වෙන්න යන්නේ? දාහතේ 15 කිනා මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දකින්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි. ආමේන්. මනුෂ්‍යයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේව අත්දකින්න බැරුව පාපේ හිර වෙලා හිටපු මනුෂ්‍යව යේසුස් වහන්සේ නිදහස් කරාම යේසුස් වහන්සේව දකින්න පුළුවන්කම ඒ මනුෂ්‍යයාට ලැබෙන්න යනවා. ආමේන්. ඒ මනුෂ්‍යයා දැන් මොනවද වෙන්න යන්නේ? කඳුලේ හිටියේ මනුෂ්‍යයා වේදනාවේ හිටිය මනුෂ්‍යයා මොනවද වෙන්න යන්නේ? දේව වචනේ කියනවා පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි. ආමේන්. ඔහු අවදි වෙද්දී දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. ආමේන්. ඔහු අවදි වෙද්දී දෙවියන් වහන්සේගේ බලය දකින්න යනවා. ඔහුගේ ජීවිතේ ප්‍රීතියෙන් පිරී ඉතිරී යන්න යනවා. ආමේන්. හාලෙලූයා. ඔබට මට ඒ ආශිර්වාදයේ දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ආමේන්. උන්වහන්සේගේ අභිමුඛයට එන මිනිසයාට ඒ ආශිර්වාදයේ දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. හාලෙලූයා. ඒ නිසා උන්වහන්සේ වෙතට අපි ලන් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ මුහුණ දකින්න. එදා මිනිස්සු ඉල්ලුවා ස්වාමිනේ අපිට දෙවියන් වහන්සේව පෙන්වන්න අපි දකින්න ආසයි. මිනිස්සු කොච්චර ආසයි වුණාද දෙවියන් වහන්සේව දකින්න. යේසුස් වහන්සේ කියන මාව දැක්ක තැනැත්තේ පියාණන් වහන්සේව දකින්නවා. ආමේන්. අද දවසේ උන්වහන්සේව දකින්න පුළුවන් කාරකම ස්වාමින් වහන්සේ දෙන්න යනවා. හලලූයා. ඒ විතරක් නෙමෙයි ඒ නිදහස්කම ලබන මිනිසයාට උන්වහන්සේත් එක්ක රජකම් කරන්න උන්වහන්සේ බලය දීලා තිබෙනවා. ආමේන්. හලලූයා. දුකේ වේදනාවේ ප්‍රශ්නවල හිර වෙලා හිටිය මිනිසයාව උන්වහන්සේ නිදහස් කරලා උන්වහන්සේ ආශිර්වාදලත් කැඳවීමකට ඒ මිනිසයාව ගෙනල්ලා තිබෙනවා. හලලූයා. දෙවෙනි තිමෝති 2:12 වෙනි පදේ සඳහන් කරනවා. ඒ මිනිසයා උන්වහන්සේගේ ආශිර්වාද ලබන්න යනවා. දෙවචනය කියනවා අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජකම් කරන්නෙමුව. අපි උන්වහන්සේ නාදුනමියයි කියමු නම් උන්වහන්සේත් නුබලා නාදුනමි කියන සේක. ආමේන්. අපිට තිබෙනවා අපේ ජීවිතයේ ඉවසිල්ල ඇති කරගන්න. ආමේන්. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි ඉවසමු නම් අපි යම් දේවල් අපිට ඉවසන්න තිබෙනවා අපේ ජීවිතේ. යම් දේවල් අපි දරා ගනිමින් ගමන් කරන්න තිබෙනවා අපේ ජීවිතේ. දේවචනය කියනවා ඉවසිල්ලෙන් උන්වහන්සේ දෙස බලා සිටමින් ගමන් කරනවා නම් ඒ මිනිසයා යේසුස් වහන්සේත් එක්ක රජකම් කරන්න යනවා. ආමේන්. තවත් ප්‍රශ්නවල හිර වෙලා මිරිකි ඉන්න යන්නේ නැහැ. වේදනාවේ හිර වෙලා ඔබ අඬ ඉන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ ඔබව නිදහස් කරලා තිබෙනවා. ඔබව නිදහස් කරලා ඔබව ස්වාමින් වහන්සේගේ අභිමුඛයට කැඳවලා තිබෙනවා. ඒ කැඳවපු මිනිසයාට දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග යේසුස් වහන්සේ සමග රජකම් කරන්න පුළුවන්කම දීලා තිබෙනවා. ආමේන්. මේ පොළවේ නෙමෙයි.
ආමේන්. නේද? මේ පොළවේ රාජ්‍යයන් බිඳ වැටෙනවා. මේ පොළවේ රාජ්‍යයන් කඩාගෙන වැටෙනවා. නමුත් ඊට වඩා අනර්ග දෙයක් දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබෙනවා. හලලූයා. ආමේන්. අපි දකිනවා බ්‍රිතාන්‍යයේ රැජිනගේ ඔටුන්නේ දියමන්ති 3000ක් තිබෙනවා. කවුරුත් යන්න එපා ඒක හොරකම් කරන්න. බ්‍රිතාන්‍යයේ ඒ වගේම ඒ රාජකීය ඔටුන්නේ තිබෙනවා දියමන්ති 6000ක්. තවත් නේද මැණික් වර්ග තිබෙනවා ඒ ඔටුන්නේ. හැබැයි ඊට වඩා අනර්ග ඔටුන්නක් උන්වහන්සේ තුල ඉන්න මිනිසයාට ලැබෙන්න යනවා. ආමේන්. හalleluya. දෙවියන් වහන්සේ තුලට පැමිණෙන යේසුස් වහන්සේ වෙතට පැමිණෙන උන්වහන්සේගේ පූජාව තුලින් නිදහස්කම ලබන මිනිසයාට ඊට වඩා අනර්ග ඔටුන්නක් ලැබෙන්න යනවා උන්වහන්සේගේ අභිමුඛයේ. හalleluya. එනිසා සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන මිනිසයා ඒ ආශිර්වාදය ලබනවා. ඒ අනර්ග කැඳවීමකටයි යේසුස් වහන්සේ මිනිසයාව කැඳවලා තිබෙන්නේ. ඒ නිසා මිනිසයාගේ ශරීරේ ඔබ ජීවත් වෙද්දී ඔබගේ ශරීරේ විවිධාකාර රෝග එන්න පුළුවන්. අද බඩේ අමාරුව හැදෙන මිනිසයාට හෙට ඔළුවේ කැක්කුම හැදෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ ආරාධනා කරන්නේ ඒ බඩේ අමාරුව හොඳ කරන්නවත් ඒ ඔළුවේ අමාරුව හොඳ කරන්නවත් නෙමෙයි. ඒවට සුවය තියෙනවා. හැබැයි සදාකාලික විසඳුමක් නැති මිනිසයාගේ ජීවිතේ බලපවත්වන පාපයෙන් මිනිසයාව නිදහස් කරන්න උන්වහන්සේ ආරාධනා කරනවා. ආමේන්. හalleluya. ඒක විසඳුමක් නැති දෙයක්. ඒ නිසා ඒ පාපය කරන කොටගෙන මිනිසයාගේ ජීවිතවල විවිධ වේදනාත්මක දේවල් වලට මිනිසයා ගමන් කරමින් සිටිනවා. නමුත් යේසුස් වහන්සේ එවැනි පාපේ මිනිසයාව නිදහස් කරන දෙවියන් වහන්සේ. ආමේන්. යේසුස් වහන්සේ ළඟට එක ස්ත්‍රියක් අරගෙන එනවා. යුදෙව් නීතිය අනුව ඇයව ගල් ගහලා මරණ නීතිය තමයි තිබුණේ. යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා අපේ නීතිය මේකයි. හැබැයි ඔබ කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ කියනවා නුඹලා අතරින් පව් නැති තැනැත්තා පළවෙනි ගල ගහන්න. ටික වෙලාවකින් කවුරුත් නැහැ. එක දෙයක් විතරක් පාපයයි කියලා ඒ මිනිස්සයව වරදට පත් කරලා නේද? යේසුස් වහන්සේ හිටියේ නැත්තම් ගල් ගහලා මරනවා. සුද්ධවන්තයෝ ටික. හැබැයි යේසුස් වහන්සේ කියන නුඹලා අතරින් පව් නැති කෙනා පළවෙනි ගල ගහන්න. කාටවත් ගහන්න පුළුවන් උනේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ගේ ජීවිතවල විවිධ පාපයන් තිබුණා. සමහර අය බොරු කියන්න ඇති, සමහර අය හොරකම් කරන්න ඇති, සමහර අය විවිධ දේවල් කරන්න ඇති. යේසුස් වහන්සේ කියනවා මමත් නුඹව වරදටපත් කරන්නේ නැහැ. හැබැයි මෙතනින් පස්සේ පව් කරන්න එපා. ආමේන්. නැවත පව් කරන්න එපා. නැවත පාපයට යන්න නෙමෙයි යේසුස් වහන්සේ ඔබව මාව කැඳවලා තියෙන්නේ. පාපයේ සිටින මිනිස්යාව දෙවියන් වහන්සේ නැතුව සිටින මිනිස්යාව කැඳවන්නේ නැවත පාපයට යන්න නෙමෙයි. ඒ සදාකාලික දඬුවම ලබන පාපයෙන් මිනිස්යාව නිදහස් කරන්න යේසුස් වහන්සේ ආරාධනා කරන්නේ. ආමේන්. හalleluya. ඒ නිසා ප්‍රේමවන්තයනි, ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොයිතරම්ද නේද? ඒ නිසා උන්වහන්සේ නිදහස් කරා විතරක් නෙමෙයි, උන්වහන්සේ සමග රජකම් කරන්න යනවා. ඒ වගේම මිනිස්යාගේ ජීවිතේ විවිධ පරීක්ෂාවන් ඔබට එනවා. විවිධ පරීක්ෂාවන් ඔබට එනවා. හැබැයි ඒ පරීක්ෂාව ඉවසලා එයින් ජය ගන්න මිනිස්යාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ආමේන්. ඒ මිනිස්යාට ඔටුන්න ලැබෙන්න යනවා. යාකෝබ් පොතේ 1 පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සඳහන් කරනවා. පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තයෙකය. මක් නිසාද ඔහු ඒතු ගනු ලැබූ කල තමන්ට ප්‍රේම කරන්නවුන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දු වුණා වූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය. ආමෙන්. මිනිසයා ඒතු ගනු ලැබුවාම, මිනිසයා තේරුම් ගනු ලැබුවාම
මේ පරීක්ෂාව ගෙන එන්නේ මාව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. මම ලැබුව ජයග්‍රහණය නැති කරලා දාන්න. ඔබ ලැබුව ආශිර්වාදය නැති කරලා දාන්න ඔබට පරීක්ෂාව එන්නේ. ඒකට විවිධ අය පාවිච්චි වෙන්න පුළුවන්. ඔබේ අසල්වාසීන් වෙන්න පුළුවන්. ඔබ රැකියාව කරන ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබ මුහුණ දෙන ඔබ ගමන් කරන ඕනෑම තැනකදී ඔබ මේ පරීක්ෂාව ඔබ ඉදිරියට එන්න පුළුවන්. හැබැයි දේවචනය කියනවා බොහොම ඉවසිල්ලෙන් පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්. ඔහු ඒත්තු ගනු ලැබුවාම මාව මේකිනුත් සෝදිසි වෙනවා. මම මේකෙන් ජයග්‍රහණය ලබනවා. මම මේ තුලින් දෙවියන් වහන්සේට වඩා ලන් වෙනවා කියලා. ඒ මනුෂ්‍යයාට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දු වුණා වූ ජීවනය නම් ඔටුන්න ලැබෙන්න යනවා. ආමෙන්. ජීවනය නම් ඔටුන්න. ඒක මේ භූමික ඔටුන්නක් නෙවෙයි. ආමෙන්. සදාකාලික ජීවනයේ ඔටුන්න ඒ මනුෂ්‍යයාට ලැබෙන්න යනවා. හාලෙලූයා. අද දවසේ ඔබ මේ වචනය අහලා මේක අමතක කරලා දාන්න එපා. ආමෙන්. මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන්න නම් ඔබට කොන්දේසි 3ක් තියෙනවා. ඒ තමයි ඔබගේ ජීවිතයේ යේසුස් වහන්සේට බාර දීලා ඔබට එන හැම පරීක්ෂාවකින් ඔබ ජය ගනිමින් ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. ආමෙන්. ඔබට ලැබුණු ගැලවීම ඔබ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ අවට තියෙන පාපයෙන් ඔබව පරීක්ෂාවට අසු කරන පාපයෙන් ඔබ ජය ගන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් බවට පත් වෙන්න අවශ්‍යයි. ආමෙන්. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබට පුළුවන් අනිත් සියල්ලම පරාජය කරලා උන්වහන්සේත් එක්ක ඉදිරියට ගමන් කරන්න. ආමෙන්. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් අනිත් කිසිවක් ඔබට අපහසු නෑ. අනිත් කිසිවක් ඔබට අපහසු නෑ. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම්. එහෙමනම් ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරන මිනිසෙක් වෙන්න. ඔබට පුළුවන් යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් පාපය අතාරින්න. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබේ ජීවිතේ නපුර අතාරින්න පුළුවන්. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබ ගිය නැත්නම් ඔබ කළා වූ ඒ වැරදි දේ ඔබට පුළුවන් අතහරින්න. ආමෙන්. යේසුස් වහන්සේට ඉඩ දෙන්න ඔබගේ ජීවිතේ. මේ සන්ධ්‍යාවේ මේ රාත්‍රියේ යේසුස් වහන්සේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. මේ මොහොතේත් ඔබ විවිධ දේවල් නිසා ඔබ දුක් වෙනවා වෙන්න පුළුවන්. නමුත් යේසුස් වහන්සේ ආරාධනා කරනවා. උන්වහන්සේට පුළුවන් ඔබව ඒ දුකින් නිදහස් කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබව ඒ වේදනාවෙන් නිදහස් කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබව ඒ පරීක්ෂාවෙන් නිදහස් කරන්න. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේට පුළුවන් ඔබට ඒ ජයග්‍රහණය දෙන්න. ආමෙන්. මනුෂ්‍යයාට නුපුළුවන නමුත් ස්වාමින් වහන්සේට සියල්ල පුළුවන්. ආමෙන්. හාලෙලූයා. මනුෂ්‍යයාට බෑ. හැබැයි ඔබට උදව් කරන්න යනවා යේසුස් වහන්සේ. ඔබට උපකාර කරන්න යනවා යේසුස් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. අපි මොහොතක් ස්වාමින් වහන්සේට බාර වෙලා අපි ඉල්ලමුද ස්වාමිනී මේ රාත්‍රියේ ඔබගේ කරුණාව දෙන්න ස්වාමිනී. හාලෙලූයා. මේ රාත්‍රියේ ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ජයග්‍රහණය ලබන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ අභිමුඛයේ ඉදිරියට ගමන් කරන්න ස්වාමිනී. අනේ ස්වාමිනී මගේ ජීවිතේ තවත් මගේම දුර්වලකම් නිසා මම වේදනාවට මුහුණ දෙනවා. නමුත් ස්වාමිනී මොහොතකට පවතින ඒ සැහැල්ලු ඒ දුකින් ඔබ වහන්සේ අපිව නිදහස් කරන්න බලවන්තයි. ආමෙන්. අපිට පෙනෙන්නේ නැති දේ. ආමෙන්. නොපෙනෙන දේ ගැන බලා සිටින්නා වූ අපිට සදාකාල තේජස් භාරයක් සාදා දෙන්න යනවා. ආමෙන්. හාලෙලූයා. ඔබට මේ මම කතා කළා වූ මේ දේවල් පේන්නේ නැහැ. මේ ඔටුන්න ඔබට පේන්නේ නැහැ. නමුත් ඔබට ඒ ඔටුන්න ලැබෙන්න යනවා. ආමෙන්. ඔබට ඒ ජීවනයේ ඔටුන්න ලැබෙන්න යනවා. හාලෙලූයා. ආමෙන්. ඔබ ජයග්‍රහණය කරලා ඉදිරියට ගමන් කරද්දී ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබෙන්න යනවා. ආමෙන්. හාලෙලූයා. ස්වාමිනී ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා.
හාලලූයා අපි දුර්වල මනුෂ්‍යයන් ස්වාමිනී මේ භූමිකව ස්වාමිනී අපේ ජීවිතේ විවිධ වේදනාවලට විවිධ පරීක්ෂාවලට විවිධ දේවල් වලට අපි මුහුණ දෙනවා ස්වාමිනී නමුත් ඔබ වහන්සේගේ ජයග්‍රහණය අපිට තිබෙනවා හාලලූයා එවැනි මනුෂ්‍යයාට ඔබ වහන්සේ ආරාධනා කරනවා ස්වාමිනී එන්න මගේ අභිමුඛයට කියලා ඔබ වහන්සේ ආරාධනා කරනවා ස්වාමිනී ඔබගේ ප්‍රේමය වෙතට පැමිණෙන පිණිස ඔබ ආරාධනා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ වෙතට එන්න ස්වාමිනී ඔබගේ කරුණාව දුන මැනව දෙවියන් වහන්සේ හාලලූයා ආමේන් හාලලූයා ගෞරවය වේවා දෙවියන් වහන්සේ හාලලූයා මහිමය වේවා ස්වාමිනේ ඔබගේ නාමයට මහිමය වේවා අපි මොහොතක් නැගිට සිටිමු දෙවියන් වහන්සේගේ අභිමුඛේ අපි නැගිට සිටිමින් මේ වෙලාවේ ඔබගේ ජීවිතේ ඔබ පොරබදින කාරණය ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ තබන්න ආමේන් හාලලූයා ස්වාමින් වහන්සේ ඔබට උදව් කරන්න යනවා මේ රාත්‍රියේ. ඔබට උපකාර කරන්න යනවා. ඔබට නිදහස්කම දෙන්න යනවා ඒ ස්වාමින් වහන්සේ. හාලලූයා. ආමේන් හාලලූයා. යෙහෝවා ශම්මා අප සමග සිටින දෙවිඳා. ආමේන්. හාලලූයා. අපි තනි වෙලා හැඬපු වෙලාවේ යේසුස් වහන්සේ අපි ළඟ සිටියා. ආමේන් හාලලූයා. හාලලූයා. උන්වහන්සේ අපිට උපකාර කරන්නේ. ආමේන් හාලලූයා. හදවතින් අපි කියමු ස්වාමීන් වහන්සේට Yehovah
වේවා ස්වාමිනී. ඕ අපි වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී අපි තනිව හැඬපු වෙලාවේ ඔබ වහන්සේ අප සමග සිටියා ස්වාමිනී. මේ මොහොතේ ඔබ වහන්සේගේ දරුවන් සමග ඔබ වහන්සේ සිටිනවා මගේ දෙවියන් වහන්සේ. හalleluya hallelujah. ගෞරවය වේවා ස්වාමිනී. hallelujah hallelujah. ඕරි විදියාලා වාශාන්තුරු දෙබෙදන බහනි මන්තුරු නවෝරි අන්දේ. hallelujah hallelujah hallelujah. ගෞරවය වේවා ස්වාමිනී. hallelujah. මේ වෙලාවේ අපි අතර ඒ සිටින කෙනෙක් ගැන ස්වාමින් වහන්සේ ඔබ ආසයි ඔබ කැමති සේවය කරන්න. නමුත් විවිධ දේවල් ඔබගේ මාර්ගයට හරස් වෙනවා. විවිධ දේවල් ඇවිල්ලා ඔබ ඒ යන ගමනට බාධා වෙන දේවල් තිබෙනවා. ඔබ අඬනවා. ඔබ ස්වාමින් වහන්සේට යාචනා කරනවා. ඔබ පොර අල්ලනවා. උන්වහන්සේ මේ රාත්‍රිය ඔබට කියනවා මම ඔබට උපකාර කරන්න යනවා. හalleluya hallelujah. ඔබගේ මාවත් ස්වාමින් වහන්සේ සමතලා කරලා දෙන්න යනවා. hallelujah. ඕරිබි යන්දේන නබෞරි බලව ශාන්තිරි නිබිදන නබහනි මන්දේ. hallelujah. ස්වාමින් වහන්සේට බාර වෙන්න. උන්වහන්සේ ඔබට ජයග්‍රහණය දෙන දෙවියන් වහන්සේ. hallelujah. උන්වහන්සේ ඔබට උපකාර කරන දෙවියන් වහන්සේ. hallelujah. ඕ ස්වාමිනේ ඔබගේ නාමයට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. hallelujah. ඕ වහන්සේ ස්වාමිනේ අත ගැසුව මැනව. ස්වාමිනේ ඔබ ආශිර්වාද කළ මැනව. ස්වාමිනේ ඔබ ඒ කඳුල යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ ඉවත් කරලා ඔබ වහන්සේ මාර්ග සමතලා කර දෙමින් ඔබ ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ. hallelujah hallelujah. ගෞරවය වේවා දෙවියන් වහන්සේ. ආමේන් hallelujah hallelujah. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබගේ ජීවිතේ මොහොතකට පවතින දෙයට ඔබව දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඈත් කරන්න දෙන්න එපා. hallelujah. ඔබ තවත් එවැනි දේවල් එද්දී එවැනි කඳුල එද්දී එවැනි ප්‍රශ්න එද්දී ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලං වෙන්න. යේසුස් වහන්සේ ඔබට ලං වෙන්න යනවා. යේසුස් වහන්සේ ඔබට උපකාර කරන්න යනවා. යේසුස් වහන්සේ ඔබට ජයග්‍රහණය දෙන්න යනවා. hallelujah hallelujah. අපි ස්තුති කරමු ඒ ස්වාමින් වහන්සේට. ආමෙන් hallelujah. ඕ ස්වාමිනේ ඔබගේ නාමයට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ස්වාමිනේ ඔබ වහන්සේ ආශිර්වාද කරන දෙවියන් වහන්සේ. hallelujah hallelujah. ගෞරවය වේවා ස්වාමිනේ. hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනේ. hallelujah hallelujah. මහිමය වේවා ස්වාමිනේ. hallelujah hallelujah. තවත් කෙනෙක් ඔබ තීරණය කරලා තියෙනවා ස්වාමින් වහන්සේ සමග ගමන් කරන්න. නමුත් ඔබ හිතනවා මං මේ ගත තීරණය මට ප්‍රයෝජනයක් වෙයිද වැඩක් වෙයිද? ඔබව යම් අවස්ථාවල දෙගිඩියාවකට එනවා. නමුත් ස්වාමින් වහන්සේ කියනවා නුඹ තුල ස්ථීර සිතක් ඇති කරගන්න කියලා. ආමේන් hallelujah. නුඹ තුල ස්ථීර සිතක් ඇති කරගන්න මම නුඹ සමග සිටින්න යනවා. hallelujah ආමේන් hallelujah hallelujah. ගෞරවය වේවා ස්වාමිනේ. ආමේන් hallelujah hallelujah. ඔබ නියම වෙලාවේදී ඔබ නියම මොහොතේදී ඔබ ඒ තීරණය අරන් තිබෙනවා. ඒකෙන් හැරෙන්න එපා. ඔබ ආපස්ස බලන්න එපා. ඒ ගැන සැක කරන්න එපා කියලා ස්වාමින් වහන්සේ මේ රාත්‍රියේ කතා කරනවා. hallelujah ආමෙන් hallelujah. අපි කියමුනි යේසුනි ඔබේ ප්‍රේමය සෑහේ මට අන් සැමට වඩා. hallelujah hallelujah. කියන්නේ යේසුස් වහන්සේට ස්වාමිනී ඔබගේ ප්‍රේමය මට සෑහේ. hallelujah What you say,
ඔබ එක සිතින් ස්වාමින් වහන්සේව විශ්වාස කරොත් ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. ආමේන්. හාලෙලූයා. අපි දෑත් ඔසවලා ස්තුති කරමු ඒ ස්වාමින් වහන්සේට. හාලෙලූයා. ඕ ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ රාත්‍රිය නිසා ස්වාමිනී ඔබගේ අභිමුඛයට ගෙනාවා වූ සියලු දෙනා නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. මහිමය වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. අද දවසේ ස්වාමින් වහන්සේ අප සමග සිටින නිසා අපි ස්තුති කරමු. ආමේන්. හාලෙලූයා. ස්වාමිනී ඔබගේ නාමයට ස්තුති වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. ආමේන්. හාලෙලූයා. අපි තවත් ගීතිකාවක් ගායනා කරන්න යනවා. අපි මේ ගීතිකාව ගායනා කරද්දී ඔබට පුළුවන් ඔබ සුභාරංචි සේවය උදෙසා යමක් වෙන් කරලා තිබෙනවා නම් ඒ ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ගෙනවිත් දමන්න. ඕලා බස්සිරිනි බෙදිරිනි බිකා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට ආවා. ඔය වගේම අන්තර්ජාලය ඔස්සේ යම් කෙනෙක් අද දවසේ සම්බන්ධ වුණා නම් අපි ස්වාමීන් වහන්සේගේ කරුණාව මේ සෑම කෙනෙක් තුල නිදහස් කරන්න කියලා අපි ඉල්ලලා ස්තුති කරමු. ආමේන්. හාලෙලූයා. ස්වාමීන් ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේ සෑම කෙනෙක්ට අතගසලා ඔබ ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. ගෞරවය වේවා ස්වාමිනී. ආමේන්. හාලෙලූයා. හොඳයි අපි මේ වෙලාවේ අපි යාචනා කරමින් මේ දේව මෙහෙ අපි අවසන් කරන්න යනවා. අන්තර්ජාලයේ ඔස්සේ ඔබ යම් කෙනෙක් සම්බන්ධ වෙලා සිටිනවා නම් ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න බලවන්තයි. ඉදිරි දවසෙත් ඔබට පුළුවන් ඉරිදා දවසේ නමස්කාර දේව මෙහෙ සමග අපිත් එක්ක එකතු වෙන්න. ඒතෙක් ඔබ සෑම දිනාටම යේසු පිහිටයි. ආමේන්. මං ඉල්ලා සිටිනවා දිල්මි